හරි පුතේ මෙහෙමයි මේ 40 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම එකක් කියනවා. හරි මට මේ පොඩි අදහසක් කියලා දෙන්න ඕනේ. ඒකයි මම මේ රූපය ඇන්දේ. පුතාලට තේරෙනවද මෙතන මේ හරි. ඔන්න ඔහොම කතාවක් තියෙන්නේ. මෙන්න මෙහෙම පඩි පෙලක් උඩට මෙන්න මේ රෝදේ තල්ලු කරලා යවන්න කියලා මම මේක ඉක්මනට කියලා දෙන්නම්. මට මේ ඇසුරෙන් තව මොන හරි දෙයක් තියෙනවා නම් මම ඒ ටික කියලා දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. මෙහෙම මේ රෝදයක් තියෙනවා. එයාව මේ පඩි පෙළ උඩට තල්ලු කරලා දාන්න ඕනේ කියනවා. පුතේ තේරුම් ගන්න මෙන්න මේ ලක්ෂ්‍ය වටා තමයි මේ දැන් මෙහෙම රෝදයක් මේ පඩි පෙළකට මෙහෙම මේ රෝදේ මෙහෙම තල්ලු කරලා මේ පඩි උඩට දාන්න ඕන නම් මෙන්න මේ ලක්ෂ්‍ය වටා තමයි කරකෙන්නේ. ඊට පුතේ ඔය ලක්ෂ්‍ය වටා මෙන්න මේ පැත්තට වැඩිම බලගූර්ණය දුන්නාම තමයි මේක එහා පැත්තට පෙරලන්න ලේසි. ඔයගෙන් අහනවා බර W වන කොන්ක්‍රීට් සිලින්ඩරයක්. හරිද? මේකගේ බර W කියලා කියන්නේ මෙන්න මෙහෙම. බර W වන කොන්ක්‍රීට් සිලින්ඩරයක් තියෙනවලු. හරිද? එයා පහළ මට්ටම පිහිටි තිරස්තලයක ඉඳන් ඉහළ මට්ටමක තියෙන තිරස්තලයක් අතර පෙරලන්න අවශ්‍යයිලු. සිලින්ඩරයේ මත ABCD කියන ස්ථාන වලින් බලය යෙදිය හැකි ආකාරය රූපේ පෙන්වා ඇත කියලා කියනවා. අඩුම විශාලත්වයක් සහිත බලයක් මගින් ක්‍රියාව සිදු කර ගැනීමට නම් බලය යෙදිය යුතු ආකාරය. පුතේ වස්තුවක් දැන් පුතේ මෙන්න කතාව මෙතන තියෙන මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ. පුතාලා දන්නවද මේ ලක්ෂ්‍ය වටා මේ බර මගින් නැති වෙනවා වාමාර්ථ ගූර්ණයක්. මම පැහැදිලි කරන්නම්. මේකේ බර මෙතන මැදින් තිබ්බට මේ සමහරුන්ට මේ රූප සටහන තේරෙන්නේ නැහැ. ඒකයි මම මේ කියලා දෙන්නේ. මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ ඇති වෙනවා. මේ ලක්ෂ්‍ය වටා මේ බලය මගින් ඇති වෙන්නේ වාමාර්ථ ගූර්ණයක්. මම පුතේ මේක x කියලා කිව්වොත් පුතාලට තේරෙනවද? හොඳට තේරුම් ගන්න මේ මොහොතේ මෙන්න මේ x මෙන්න මේ ලක්ෂ්‍ය මොකක් හරි අපි ලක්ෂ්‍යයට අපි කියමු a ලක්ෂ්‍ය කියලා. a ලක්ෂ්‍ය වටා මෙයාගේ බර මගින් ඇතිවන වාමාර්ථ ගූර්ණයක් තියෙනවා. a ලක්ෂ්‍ය වටා. ඒක කවුද කියලා අහුවොත් a ලක්ෂ්‍ය වටා ඇතිවන වාමාර්ථ ගූර්ණය. සමහරුන්ට හරි ප්‍රශ්න මේ a වටා ඇතිවන දක්ෂිණාවර්ත ගූර්ණය සමාන කරලා අපි ගමු. a ලක්ෂ්‍ය වටා ඇතිවන වාමාර්ථ ගූර්ණය කියන්නේ මෙහෙම මම මේක මෙහෙම පෙරලන්න ගියොත් මේ මෙතන ගැට්ටේ මේ රෝදේ සිලින්ඩරේ පොඩි ස්පර්ශලා තියෙන වෙලාවක් හිතන්නකෝ. එහෙම තියෙනකොට මේක ආපහු පෙරලෙන්න හදන්නේ වාමාර්ථ පෙරලෙන්න හදන්නේ. මෙන්න මේ බලය ගුණ කිරීම මෙන්න මේ ඒ බලයට තියෙන ලම්බ දුර බල ගූර්ණය කියන්නේ බලය ගුණ කිරීම ලම්බ දුරනේ. ඒකේ බලය කවුද? F ගුණ කිරීම ලම්බ දුර x. ඊට පස්සේ පුතේ මේක පෙරලන්න ලේසිම ක්‍රමය මොකද්ද කියලා අහනවා. මතක තියාගන්න පුතේ මේ ලක්ෂයකට උපරිම දුරින් හරිද මේ බලන්න මේ හරියෙන් මම බලයක් දුන්නොත් බලන්න මේ බලය මම F කිව්වොත් එහෙම මේ ලම්බ දුර කොච්චරද? ඇත්තට මේකේ අරය R කියලා කිව්වොත් මේ සිලින්ඩරයේ උපරිම දුර මේ විස්කම්බේනේ. විස්කම්බේ වගේ දුරකින් තමයි මේ බලය කවුද කියලා ඇහුවොත් පුතේ F මේ මන් දෙන බලය F ගුණ කිරීම ලම්බ දුර කියලා කීයද කියලා ඇහුවොත් ගූර්ණ ගන්න ලක්ෂයේ ඉඳන් මේ බලයට දෙන ලම්බ දුර හරිද උපරිම කවුද 2r ඇත්තට මේ ලක්ෂයේ ඉඳන් උපරිම දුරක් තියෙන මෙතන ඔතන ඉඳන් මේ වගේ බලයක් දුන්නොත් මම දීලා තියෙන කෙලින්ම මේ විස්කම්බේට ලම්බක බලයක් ඕක තමයි උපරිම බල ගූර්ණයක් දෙන්නේ. එහෙම නැත්නම් ඇත්තම කතාව වැඩිම දුරකින් බලයක් දුන්නොත් චූටිම බලයක් මගින් මෙයා පෙරලන්න ලේසි. මට අවශ්‍ය බල ගූර්ණය ගැන කියලා දෙන්න. තහ මේ ලම්බ දුර වල ගැන හරි අදහසක් ගන්න පුතේ මෙතන මේ බලයට තියෙන ලම්බ දුර මෙන්න මේ බලය ඇඳලා තියෙන විදිහට ලම්බ දුර කෙලින්ම මේ ස්පර්ශකයේ පැත්තෙන් ඇඳලා තියෙන. ඒතර ලම්බ දුරක්ම වෙනවා ඒක. හරි නේද?